ලංකාවේ කෙනෙක්ට සතයක්වත් වියදම් කරන්න නැතුව තමන්ගේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ලේසියෙන්ම ගෙදර ඉඳන් කරන්න පුළුවන් ජොබ් වර්ගයක් තමයි ටයිපින් ජොබ්ස් කියන්නේ. හැබැයි සමහර විට ඔයාගේ ඉංග්‍රීසි දැනුමේ තියෙන අඩුපාඩු නිසා ඔයාට ඒකවත් කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඒක නිසා අද අපි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න තීරණය කරා ඉංග්‍රීසි දැනුමක් නැතත් කොහොමද මේ වගේ ජොබ් එකක් ගොඩ දාගෙන සාර්ථකව දවසට රුපියල් 3000ක් 4000ක් උපයන්නේ කියලා. ඒ වගේම කියන්න ඕන මේ සයිට් එක අවුරුදු 30ක් පරණ සයිට් එකක්. ඒක නිසා මේ සයිට් එක දිගටම තියේවිද මේකේ වැඩ කරනවට ඇත්තටම සල්ලි ලැබේවිද කියලා කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. මම හිතනවා වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒක නිසා වීඩියෝ එක ඉවර ගන්න රැඳිලා ඉන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මේ වෙබ්සයිට් එකේ නම තමයි ෆ්‍රීලාන්සර්. ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහින් ෆ්‍රීලාන්සර් කියලා ටයිප් කරගෙන මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ මේක ලින්ක් එක දාලා තියන්නම්. ඒ ලින්ක් එක ක්ලික් කරගෙනත් ඔයාලට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එන්න පුළුවන්. මුලින්ම ඔයා මෙතන තියෙන earn money freelancing කියන එක ක්ලික් කරගන්න ඕනි. ඔයා Google account එක හරහා හෝ Facebook account එක හරහා ඔයාට මේකට join වෙන්න පුළුවන්. මම මගේ Google account එක හරහා මේකට log වෙනවා. හරි දැන් මෙතන ටික එක දාගෙන join freelancer කියන එක ක්ලික් කරන්න. දැන් අපේ username එකක් අහනවා. ඒකට ඔයා කැමති username එකක් දෙන්න. එහෙමත් නැත්නම් මෙයාලා අපිට සජෙස්ට් කරලා තියෙන යූසර්නේම්ස් වලින් එකක් තෝරගන්නත් පුළුවන්. ඔයා දෙන යූසර්නේම් එක වැරදි කියලා කියනවා නම් ඒක වෙන කෙනෙක් පාවිච්චි කරන එකක්. එහෙම આવොත් ඔයා වෙන යූසර්නේම් එකක් දීලා try කරන්න. යූසර්නේම් එක දීලා next කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා ඔයාට මේක වැඩ කරන්න ඕන නැත්නම් කාව හරි hire කරන්න ඕන කියලා. ඒකට I want to work කියන එක දෙන්න. මෙතනින් අපේ skills ගැන අහලා තියෙනවා. මෙතන අපි සෙට් කරගන්න ස්කිල්ස් වලට අනුව තමයි පස්සේ අපිට ජොබ් සෙට් වෙන්නේ. ඒක නිසා මම මෙතන තියෙන writing and content කියන එක ක්ලික් කරගන්නවා. මොකද typing jobs වැඩි හරියක් තියෙන්නේ writing කියන කැටගරි එකේ යටතේ. ඔයාලට මේකේ තියෙන කැමති ස්කිල්ස් 20ක් වෙනකන් තෝරගන්න පුළුවන්. ඔයා කියවලා බලලා මේකේ තියෙන ස්කිල්ස් වලින් 5ක් 10ක් තෝරගෙන next කියන බටන් එක ක්ලික් කරගන්න. මෙතනට කැමති නම් අපේ Facebook හෝ LinkedIn account add කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක skip කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ නම අහලා තියෙනවා. මෙතන නමේ මුල් කෑල්ල දෙන්න. ඊට පස්සේ මෙතන නමේ අග කෑල්ල දෙන්න. දීලා next කියන එක ක්ලික් කරන්න. ඊළඟට මෙයාලා අහලා තියෙනවා අපි මොනවද කරන්න කියලා සහ අපි ගැන පොඩි විස්තරයක් දෙන්න කියලා. මෙතන උඩ කොටුවෙන් copy typing කියලා type කරගෙන පහළ කොටුවට ඔයා ගැන පොඩි විස්තරයක් දෙන්න. කැමති නම් මම දීලා තියෙන එකම දෙන්නත් පුළුවන්. ඒ ටික දීලා next කරගන්න. දැන් අපෙන් අපිට පුළුවන් භාෂාවන් අහනවා. ඒකට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කියන එක සිලෙක්ට් කරගන්න. ඊට අමතරව ඔයාලට මොකක් හරි භාෂාවක typing පුළුවන් නම් ඒකත් මෙතනට add කරගන්න පුළුවන්. ඊළඟට අපේ උපන්දිනය අහලා තියෙනවා මාසය දිනය අවුරුද්ද කියන පිළිවෙලට. මෙතනට උපන්දිනය දෙද්දී අනිවාර්යයෙන්ම අවුරුදු 16ට වැඩි උපන්දිනයක් දෙන්න ඕනේ. ඒ ටිකක් දීලා next button එක ක්ලික් කරගන්න. දැන් අපේ payment method එක verify කරන්න අහනවා. ඒක ඔයාට දැනට skip කරගන්න පුළුවන්. ඊළඟට මෙයාලගේ plus membership එක ගැන විස්තර ටිකක් දාලා තියෙනවා. ඒකත් මේ විදිහට skip කරගන්න පුළුවන්. මෙතනදී අපේ work experiences ගැන අහනවා. ඔයා මේකට අදාළ මොකක් හරි company එකක වැඩ කරලා තියෙනවා නම් ඒ විස්තර ටික මෙතනට add කරගන්න පුළුවන්. මේ වගේ බොරු ඩීටේල්ස් දාලා හරි ෆිල් කරගන්න පුළුවන් නම් හොඳයි. මෙයාලා අපෙන් ප්‍රූෆ් ඉල්ලන්නේ නැහැ මේවට. එතකොට ප්‍රොෆයිල් එකට පොඩි ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා. එහෙම නැත්නම් මේකත් ස්කිප් කරගන්න. මෙතනින් කියලා තියෙන ඔයා එක්ක කලින් වැඩ කරපු එම්ප්ලොයර් කෙනෙක්ට ඔයා ගැන විස්තරයක් දෙන්න ඉන්වයිට් කරගන්න කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඊමේල් එක මෙතෙන්ට ඇඩ් කරන්න. නැත්නම් මේක මේ විදිහටම තියෙද්දි finish කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඔයාට මේකේ හෝම් පේජ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන ෆිල්ටර් සෙක්ෂන් එකෙන් project price එක, job type එක, project location එක, job එක provide කරන client ඉන්න රට වගේ දේවල් වලට කැමති නම් filter කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන sort by කියලා තියෙන drop down එකෙන් latest කියන එක හැම වෙලේම දාලා තියාගන්න. එතකොට අලුත්ම jobs උඩට list වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම job select කරගනිද්දිත් පුළුවන් තරම් අලුත් job select කරගන්න අමතක කරන්න එපා. හරි අපි දැන් බලමු මේක job එකක් set කරගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට job එකක් select කරගන්නවා. හැබැයි ඔයා මුලින්ම job එකක් select කරගනිද්දි මේ වගේ ලොකු ගණන් වල job select කරගන්න එපා. මේක ස්ටර්ලින් පවුම් 750ක job එකක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 3ක විතර job එකක්. මම නම් recommend කරන්නේ පළවෙනි දවස්වල ඔයා job select කරගනිද්දි $5ට 10ට තියෙන job select කරගන්න කියලා. පස්සේ කාලෙත් එක්ක ඔයාගේ ratings හැදෙද්දි ඔයාට පුළුවන් ටිකක් ලොකු job වලට උනත් apply කරන්න. job එකට apply කරන්න කලින් මෙයාලා අපිට කියලා තියෙනවා profile picture එකක් upload කරගන්න කියලා. මම මේ විදිහට profile picture එකක් add කරගන්නවා. මම මේ විදිහට avatar එකක් add කරගත්ත උදාහරණයක් විදිහට. හැබැයි ඔයා add කරගනිද්දි ඔයාගෙන් profile picture එකක් add කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට profile එකට යන professional ගතිය පොඩ්ඩක් වැඩි. ඊළඟට අහලා තියෙනවා අපේ hourly rate එක. ඒ කියන්නේ අපි පැයකට කීයක් earn කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. මේකටත් ඔයා $5ක් 10ක් වගේ අඩු ගාණක් add කරගන්න. මොකද අපි මේ platform එකට අලුත්. අපේ ගණන් අඩු වුණොත් තමයි අපිට වැඩිපුර job set කරගන්න පුළුවන් වෙන්නේ.
ඒ ටික දුන්නාට පස්සේ අපේ ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න ඕනි. මෙතෙන්ට ඔයාගේ ළඟම නගරය ටයිප් කරගන්න. ඔයා නගරය හරියට ටයිප් කරගත්තට පස්සේ ඔයාගේ කන්ට්‍රි එකයි ප්‍රොවින්ස් එකයි ඔටෝම ෆිල් වෙනවා. ඊට පස්සේ ඔයාගේ සිප් කෝඩ් එක දෙන්න ඕනි. ඔයාට Google එකේ ඔයාගේ නගරේ නම ගහලා සිප් කෝඩ් කියලා ගැහුවම ඒක හොයාගන්න පුළුවන්. හරි ඒ ටික ඇඩ් කරගෙන පහළ තියෙන සේව් කියන බටන් එක ක්ලික් කරගන්න. දැන් අපි බලමු මේ ජොබ් එකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔයාට මේ කියලා තියෙන කිසිම දෙයක් තේරෙන්නේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ ටෙක්ස්ට් එක කොපි කරගන්න යන්න chatgpt.com එකට. ඒකට ගිහින් මේක පේස්ට් කරලා explain this in sinhala කියලා දෙන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මොකද්ද මේකේ කරන්න තියෙන්නේ කියලා. මම ආයෙත් මතක් කරනවා මේ ජොබ් එක ටිකක් ලොකු ගානක ජොබ් එකක් නිසා ටිකක් සංකීර්ණයි. ඔයා ජොබ් වලට ඇප්ලයි කරද්දි මේ විදියට කියවලා බලලා ටිකක් ලේසියව හොයාගන්න. ඔයා ටිකක් හෙව්වොත් ගොඩාක් ලේසි ජොබ් මේකෙන් හොයාගන්න පුළුවන්. හරි අපි දැන් ජොබ් එකට ඇප්ලයි කරමු. මෙතෙන්දි මෙයාලා අපෙන් අහලා තියෙනවා අපි මේ ජොබ් එකට කීයක් බලාපොරොත්තු වෙනවද කියලා. ඒ වගේම මේක ෆිනිෂ් කරන්න අපිට දවස් කීයක් යනවද කියලාත් මෙයාලා අපෙන් අහලා තියෙනවා. හරි දැන් ඔයා ඒ දෙක ෆිල් කරගන්න. ඒ දෙක ෆිල් කර ගනිද්දි මෙයා දාලා තියෙන ප්‍රයිස් රේන්ජ් එක අතර ගාණක් තමයි දාන්න ඕනි. ඊට පස්සේ අපේ හැකියාව ගැන පොඩි විස්තරයක් අහලා තියෙනවා. ඒකටත් අපි ChatGPT එකෙන් උදව් ගමු. කලින් වගේම ජොබ් එකේ විස්තර ටික කොපි කරගෙන ChatGPT එකේ ගිහින් පේස්ට් කරලා I need to add a short description about me to apply this job in freelancer කියලා ටයිප් කරගන්න. එතකොට ඔයාලට මේ වගේ හොඳ විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ විස්තරය හොඳ වෙන තරමට අපිට ජොබ් එක හම්බෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ හින්දා ඔයාගේ ඉංග්‍රීසි දැනුම අඩුයි නම් අනිවාර්යයෙන්ම මේ වැඩේට ChatGPT use කරන්න. මොකද අපිට ChatGPT පාවිච්චි කරලා perfect description එකක් ලියා ගන්න පුළුවන්. දැන් ඔයා ඒ හදාගත්ත description එක copy කරගෙන ආවිල්ලා මෙතන paste කරගන්න. ඊට පස්සේ අවසාන වශයෙන් පහළම තියෙන place bid කියන බටන් එක ක්ලික් කරලා ජොබ් එකට ඔයාට apply කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ ජොබ් එකට apply කරලා තියෙන අනිත් අයගේ විස්තර ටික පෙන්නනවා. මේ ජොබ් එක ටිකක් ලොකු ගානක ජොබ් එකක් නිසා මේකේ තියෙන තරඟ පොඩ්ඩක් වැඩි. අන්න ඒ හේතුව නිසා තමයි මම ඔයාට කිව්වේ මුල් දවස්වල ජොබ් වලට apply කරද්දි $5ට 10ට තියෙන ඒවට විතරක් apply කරන්න කියලා. හරි දැන් ඔයාට මේ විදිහට ඔයාලා ප්‍රොපෝසල් එක බලා ගන්න පුළුවන්. ඔයාට ජොබ් එකක් ලැබුණාම මෙතන තියෙන notifications වල ඒක පෙන්නනවා. ඒක නිසා ඔයා ජොබ් වලට ඇප්ලයි කරාට පස්සේ පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ඔයාට ඊමේල් එකක් හරි මෙසේජ් එකක් හරි එනවද කියලා. ඒ වගේම ඔයාට ඊමේල් එකකුත් එනවා ඔයා ජොබ් එකකට සිලෙක්ට් වුණා කියලා. මේ විදිහට එක ජොබ් එකකට විතරක් ඇප්ලයි කරලා ඔයා නිකන් ඉන්න එපා. පුළුවන් තරම් ජොබ් වලට ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම ඔයාට ජොබ් සෙට් කරගන්න පුළුවන් මේක හරහා. වීඩියෝ එක නම් බැලුවා වගේ මම කියලා දීපු ස්ටෙප්ස් ෆලෝ කරලා මේකෙන් ජොබ් සෙට් කරගෙන සාර්ථකව ආදායම කුපයන්න කියලාත් මම ඔයාගෙන් ඉල්ලනවා. ඔයාට මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. රුපියලක්වත් වියදම් කරන්න නැතුව ඉතාමත් ලේසි පොඩි පොඩි වැඩ කරලා දවසට $3-4ක ඉන්කම් එකක් ගන්න කැමති නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. තව මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.